ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අපි අද කතා කරන්න යන්නේ මොකක්ද කියලා ඔයාලා thumbnail එකෙන් දකින්න ඇති. මේ දිනවල සමාජ මාධ්‍ය වල යන viral topic එකක් තමයි දිනෙල වල්පොල් කියන පුද්ගලයා යම්කිසි YouTube podcast එකකදී කියලා තිබුණා. වයස 6 නිවන් යන තියෙන සම්හාවට තමයි දමතිව චාරිකාව යන්නේ කියලා. ඉතින් මේ කතාව ඇත්තද නැත්ද කියලා අපි බලමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ මම මේ වීඩියෝ කරන්නේ කාටවත් මම අහන්නවත් එහෙම බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඉතින් ගොඩක් වැඩ හිට පිටස් දමතිව යන්නේ ඉතාමත් භක්තිය. එහෙම නැත්නම් ජීවමාන බුදුන් වහන්සේ වැඩ සිටි ස්ථාන බලා ගැනීමට ඉතාමත් භක්තියෙන් තමයි යන්නේ. ඉතින් යාලා වයසට යනකම් ඉන්නේ. ඉතින් සමහර විට තරුණ කාලේ මුදල්ලා පහසුවක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාලා විවේක කාලේ යනකම් ඉන්න පුළුවන්. තමකෙසේ හේතු දෙන්න පුළුවන්. මේක වැරද්දකුත් තියෙනවා. ගොඩක් වැඩ හිටි පිටි හිතන දෙයක් තමයි පින් කරලා විතර නිවන් යන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම බෑ. එහෙනම් රහතන් වහන්සේලාට මෙච්චර භාවනා කර දඟලන්න ඕනේ නෑනේ නිවන් යන්න. පින් කරා නම් ඇති. ඇත්තටම එහෙම බෑ. ගොඩක් වැඩ හිටි පිටි හිතන්නේ නිවන් යන්න පින් මදි මේ ආත්මෙ පින් මදි මේ ආත්මෙ පුළුවන් තරම් පින් කරන්න ඕනේ පින් කරලා තමයි ඊළඟ ආත්මෙ පස්සේ ආත්මෙක නිවන් යන්න ඕනේ කියලා. ඇත්තටම මෙහෙම හිතුවොත් නිවන් යන්න වෙන්නේ නැහැ. ඇත්තටම මේ එහෙම පින් කරන්න ඕනද මේ ආත්මෙ නිවන් යන්න පින් මදිද අපිට? ඇත්තටම බැලුවොත් අපිට පින් මදි නැහැ. මොකද ඒකට හේතුව තමයි මොනස්තික් කළා ඉපදින්නම නිවන් යන්න 70% පින් සම්පූර්ණ වුණාම. මනුස්සෙක් කියලා විතර මදි යාට යම් කිසි රෝග තත්ත්වයක ඉන්න බෑ. කියන්නේ මානසික රෝග වගේ තිබ්බම යාට හිත එක කරගන්න බෑනේ. ඒ වගේ මානසික රෝග තියෙන්න බෑ. ඉතින් මේ දෙකම සම්පූර්ණයි කියන්නේ යාගේ 70% පින සම්පූර්ණයි. ඒ වගේම එයා කලකිරීමෙන් ඉන්නවා කියන්නේ ජීවිත ගැන කොහොම හරි නිවන අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේ කලකිරීමෙන් ඉන්නවා කියන්නේ යාගේ 80% පින සම්පූර්ණයි. ඒ කලකිරීම කියන්නේ නිකන් බෝට්ටක් කරන දවසක කලකිරීමෙන් ඉන්නවා වගේ දෙයක් නෙවෙයි. ජීවිතේ තේරුම් ගැන කලකිරීමෙන් ඉන්න එක තමයි කලකිරීම කියන්නේ. ඒ කියන්නේ පින් කරන්න ඕනෙම නැද්ද නේ? පින් කරන්නත් ඕනේ ඒක නෙවෙයි කියන්නේ. ඉතින් පින් කරලා විතරක් මොකද නිවන් යන්න නම් භාවනා කරලා සියලුම බැඳීම් අත්හැර ගන්න ඕනේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හේතුව මුලින් වැදගත්ම හේතුව තමයි ගොඩක් වැඩ හිටි පිළිස් හිතන අපේ නිවන් යන කීම්මදී පින් කරන්න ඕනේ ධම්ම දෙක යන්න ඕනේ. මම මේ වැරදි මතවලින් මුදවා ගන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. මොකද නැත්නම් යාලා පින් කරනවා විතරයි ධර්මය අවබෝධ කරගන්න භාවනාවක් කරන්න ඉවන්නේ. අනික ලොකුම ප්‍රශ්නේ තමයි ලංකාවේ තියෙන ගොඩක් කට්ටිය ධර්මය අවබෝධ කරගන්න කියලා වයසට යනකම් ඉන්නවා. වයසට ගිහිල්ලා පින් කරන්න පුළුවන් වුණාට ධර්මය අවබෝධ කරගන්න වයසට ගිහිල්ලා බෑ. මොකද ධර්මයේ තියෙන අති සංකීර්ණ දහම් කරුණු අවබෝධ කරගන්න අමාරුයි වයසට යද්දී. ඒ වගේම අන්න ඒක දැන ඉඳන් භාවනාවක්වත් කරන්න අමාරුයිනේ. පැය ගණන් ඉඳගෙන ඉන්න බෑනේ කොහොමද? ඉතින් ධර්මය අවබෝධ කරගන්න නම් සම්ම කාලේ ඉඳන් අවබෝධ කරගන්න ඕනේ. ඉතින් ඒක වැරද්දක් දමතිව යන්න බලන් ඉන්න වැඩි පිටිසකේ. හිතන්න පින් කරාට ඊළඟ ආත්මක දිවි ලෝකෙම යයි කියලා හිතන්න බෑනේ. නැත්නම් මනුස්ස ලෝකෙ උපදියි කියලා හිතන්න බෑනේ. මොකද අවසන් චේතනාව අනුව තමයි ඊළඟට උපදින භවයේ තියෙන්න වෙන්නේ. අපි හැමෝගෙම හිත තාම නිවන් දැකලා නැහැනේ. ඉතින් අවසාන චේතනාව මොකක් වේද කියලා අපවත් දන්නේ නැහැ. මොකද අපේ හිතේ පාලනය 100% අපි නැහැනේ. ඉතින් දිනෙල් වලපොල කෙනෙක්ගේ පුද්ගලයාගේ ප්‍රකාශය ගත්තොත් ඇත්තටම මේ ඒකේ සත්‍ය භාවයක් තියෙනවා. මොකද වැඩිහිටි පිරිස හිතන් ඉන්නේ දඹදිව වන්දනා කරාම ඔක්කොම නිවන් යන්න පින් ටික ඔක්කොම හරි කියලා. ඇත්තටම එහෙම නැහැ. මොකද මම කලින් සඳහන් කළා වගේ නිවන් යන්න නම් පින් විතරක් කළා මදි ධර්මය අවබෝධය තියෙන්න ඕනේ. ආශා අත්හැර ගන්න නැතුව ගිහිල්ලා වැඩක් නැහැ. ඉතින් මම මේ වීඩියෝ ගන්න මූලික හේතුව තමයි දිනෙල් වලපොලගේ ප්‍රකාශයවත් මොකක්වත් නෙවෙයි. මේ වීඩියෝ එක මගින් මට කරලා කියන්න ඕනේ අපේ නිවන් යන්න අපිට නිවන් යන්න පින සම්පූර්ණ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ. පින සම්පූර්ණ වෙලා තියෙන අපි ධර්මය අවබෝධ කරගන්න ප්‍රශ්නයක් තමයි තියෙන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය පින පස්සේ යනවා. ඇත්තම සමග ගොඩක් බෞද්ධයෝ දන්නේ නැහැ. පින සහ කුසල අතරවත් වෙනස දන්නේ නැහැ. ඉතින් ඒ ගැන ගැඹුරින් වීඩියෝ එකක් කරන්න ඕන නම් ඔයාලා කමෙන්ට් කරන්න මේ වීඩියෝ සීරියස් එක දිගටම යන්න ඕන. ඉතින් මා ධර්මය ගැන ලොකුටම දන්නේ කෙනෙක් මා ධර්මය හොයන කෙනෙක්. ඉතින් වැරද්දක් වුණා නම් සමාව වෙන්න. මම මේක පළවෙනි වීඩියෝ එක සහ මම මේක හදිසියෙ කරන්න හිතුව වීඩියෝ එක.
ඉතින් මේ වීඩියෝ ගොඩක් අඩුපාඩු වෙයි. ඉතින් ඉදිරියටත් මේ වගේ වීඩියෝ ඔන්න කමෙන්ට් කරලා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක සෙට් වෙන්න.